Hello, welcome back with another vlog. So, අද පොට වෙනස් කරත් එක්ක අපි සිංහලෙන් වීඩියෝ එකක් කරමු. So, මේ සැටර්ඩේ දවසක් ඇත්තටම මට ගොඩාක් කාලෙකට පස්සේ තමයි සැටර්ඩේ එකක් off ආවේ. And on top of that, මම හරිම lucky මොකද මෙදා it was like 15 degrees. ඉතින් වින්ට එක මේ පාර හරිම හාෂ් වින්ට එකක් අපිට තිබ්බේ. ඒක නිසා ගොඩක් කාලෙකට පස්සේ 15 ඩිග්‍රීසුත් ඊට පස්සේ හොඳට ඉරත් පායලා එහෙම තිබ්බ නිසා මගේ රෙස් දෙක වුණාට මම ගෙදරින් නැතුව මම පොඩ්ඩක් එළියට යන්න ලෑස්ති වුණා. ඇත්තටම මට එරන්ස් වගේකුත් රන් කරන්න තිබ්බා. ඒ කියන්නේ ග්‍රොසරිස් ගන්න එහෙම. ඒක නිසා ඉතින් of course කොහොම වුණත් මට එළියට යන්න තමා වෙලා තිබ්බේ. ඒක නිසා මම ටක් රෙඩි වෙලා පොඩි මේකප් එකකුත් දාලා just to feel good about myself. I got ready to go out. Still can't let go of that jacket, unfortunately, because it's still like 50 degrees. So yeah. මං හිතන්නේ මේ ඉර පායපු සතුට මට විතර නෙමේ ගොඩක් අයට තිබ්බද කොහෙද මොකද ගොඩක් මිනිස්සු එළියේ හිටියා මේගොල්ලන් මෙතන සෙල්ලමුත් කරනවා. So මම try එක නැගලා කෙලින්ම ආවේ ඇක්‍රපෝල් එක shopping mall එකක් මම ගියේ මගේ යාළුවා යුමිදුත් එක්ක. ඇත්තටම අපි දෙන්නම breakfast වත් lunch වත් මුකුත් කාලා තිබ්බේ නෑ. ඒක නිසා අපි මුලින්ම ගියේ කන්න. මම මේ Oreo milkshake එකකුයි macaroni I think macaroni with cheese මම ගත්තේ. So yeah, මුලින්ම පොඩක් බඩපුරව ගත්තා. ඊට පස්සේ ඉතින් චුට්ටක් ඇවිදලා shopping mall එකේ ආව groceries ගන්න. ඊට පස්සේ ඉතින් දැන් ගෙදර. ඉතින් මම මෙතන පෙන්නන්නේ මම මොනවද ගත්තේ කියලා. මුලින්ම නම් මේ groceries වලට කලින් මම වෙන shop එකකින් ගත්ත දේවල් තමයි මේ පෙන්නන්නේ. මේ දවස්වල මට පොඩි obsession එකක් තියෙනවා මේ ceramics වලත් එක්ක. So කොහෙ ගියත් එහෙම මම හරිම cute ceramic එකක් දැක්කොත් මම හරියටම ගන්නවා. So yeah, ඒ වගේම චුට්ටක් ගෙදරට බඩු වගේක් ඕන වෙලා තිබ්බා මගේ මැත්ස් වගේකුයි එහෙම මම දැක්කලා ඉතින් ලස්සනත් එක්ක නිසා මම ගත්තා. මොකද දැන් කඩවල් ඉතින් අලුත් collection එක දානවා spring නිසා. So ඊට පස්සේ ඉතින් මම මේ බඩු ටික අස් කරනවා. මේක most likely මට සති දෙකක් වගේ කාලයක් තමයි ඉතින් මේ ගෙනාපු බඩු කන්න පුළුවන්. So yeah, මුලින්ම මේ ටික ඉතින් එළියට අරගෙන ඊට පස්සේ වල ඒගොල්ලන්ට අදාළ තැන් වලට තියලා පොඩ්ඩක් apartment එක organize කරා. ඊට පස්සේ ඉතින් මම ඇත්තටම grocery store එකෙන් මම ගත්තා flowers වගේක්. මම හරියම කැමති දෙයක් තමයි ගෙදර flower vases හදලා තියෙන එක. මෙතන ඉතින් මම bouquets දෙකක් අරගෙන ඒක මික්ස් කර vases දෙකක් හදුවා apartment එකේ තියන්න. ඇත්තටම මේක like one of my very favorite things to do. So yeah, ඒක මම arrange කරලා මං කරපු purchase එක unbox කරා. So ඇත්තටම මට iPad එකක් ගන්න ඕන වෙලා තිබ්බේ මං හිතන්නේ මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්. So finally මම I guess මගේ goal එකක් ඒක or even like my vision board, it was there for 2026. So finally it came true. So මට ඇතරම මට university වැඩවලට මේක ගොඩක් helpful. ඒක නිසා I thought of maybe investing on one. So yeah, කොච්චර off day එකක් වුණත් third year student කෙනෙක් විදියට නම් ඉතින් එහෙම ලොකු break එකක් ගන්න බෑ. කොහෙන් ගියත් මම ultimately end up වෙන්නේ මගේ laptop එක ඉස්සරහා මොන හරි study වැඩක් තමයි කරන්නේ. ඉතින් දැන් අද මට තිබ්බා report එකක් ලියලා submit කරන්න. මේක Monday තමයි submission තිබ්බේ. ඒ වුණාට මම Sunday working නිසා මම ඉතින් මේක Saturday ම ලියලා ඉවර කරා.
so report එක ලියලා මම dinner කාලා ඔහොම තමයි ඉතින් දවස ඉවරුනේ. So thank you so much මාත් එක්ක join වෙනවද ඉස්සරහට. I hope to bring more vlogs like this. Thank you so much for watching. See you with another vlog. Bye bye.